අයිබන් මහත්මයා. ඔව්. ඔබේ නම කියලා ඔබේ අදහස පළ කරමු. මම කාලේනේ නිමල්රුපසිංහ. ඔව්. මහත්මයා මට දැනගන්න අපේ ගෞතම සයන් මහන්සේගෙන් අවතරයක් යහඳුරනේ. ඔව් කියන්න බෑ. එදා අනන්තයන් වහන්සේ රොඩි ගුබ්බෑමකින් අර මන්ත්‍රකාරීගේ රොඩි බන්ධනයට ලක් වෙච්ච අවස්ථාවේදී අප ගෞතම බුදුන් වහන්සේ ලෝබන මොහොතේදී ඒ දේ දැක උන්වහන්සේ මුඛයෙන් උතුම් ජල්ලන්න දෙස්සග්ගායෙන් මතුරුලා අර ඒ බන්ධනේ චේදනය කරලා නැවත ගෙන්නා ගත්තා කියන කාරණා අපි පුංචි කාලේ ඉඳන් අහන කරුණක්. අන්න ඒකේතර මන්ත්‍රයක් තියෙනවා නේද කියන එක අපිට වැටහි යනවා. ඒක මේ සත්‍යතාවය මට ගෞතම සයන්වහන්සේගෙන් දැනගන්න අවශ්‍යයි හම්බුනේ. හොඳයි සුත්‍ය ඔබට අපි හඳුනන්නේ ජලනන්දන පිරිත බුදුහාමුදුරන්ගේ දේශනාවක් නොවේ. ජලනන්දන පිරිතේ දීර්ඝ ඉතිහාසයක් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ මම හිතන්නේ නුවර යුගයත් දඹදිව යුගයත් අතර ඒකේ සංස්කෘත පාඨ තියෙනවා. බුදුහාමුදුරන්ගේ භාෂාව පාලි භාෂාව. සංස්කෘත වේදේ භාෂා මාධ්‍ය භාෂාව. ඒ නිසා ජලනන්දන පිරිත අතර බුදුහාමුදුරන්ගේ දේශනා අතර කිසිම සම්බන්ධයක් නැත. ඔයි කියන්නා වූ කිසි දෙයක් ජලනන්දන පිරිතෙන්ද කළ නොහැකිය. ඇතැම් අය කියනවා ලක්ෂ වාරයක් නැතුරුවොත් ජලනන්දන වතුර මේ නටවන්න පුළුවන් කියලා. එහෙම නටවන්න බෑ. ඔයි කියන්නා වූ ජලනන්දන පිරිතේ යම් දෙයක් කරන්න පුළුවන් නම් භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි නොමිලේ ජනතාවට කරලා දෙනවා. එහෙම කරන්නේ. ඊගාව ප්‍රශ්නේ ආනන්ද හාමුදුරුවෝ. මේක මේ බුදුහාමුදුරන්ට අදාළ දෙයක් නෙවෙයි දිව්‍යාවදානය කියලා ග්‍රන්ථයක් තියෙනවා. ඒ දිව්‍යාවදානයේන කතාවක් තමයි මේ ආනන්ද හාමුදුරුවෝගේ කතාව. ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. වඩින වෙලාවේ පිණ්ඩපාතේ වන්දලා වන්දන යම් ලින්දකින් යම් කාන්තාවක් තරුණියක් වතුර ගන්නවා. ආනන්ද හාමුදුරුවෝ වතුර පිපාසයි. නැගණිය මට වතුර දෙන්න කියලා කියනවා. කිව්ව ගමම කියනවා ඔබ ශාක්‍ය වංශයේ කෙනෙක් මම රොඩීකි. මේ රොඩී කුලේ පහත් කුලයකින් කොහොමද ඉල්ලන්නේ? ඒක කමක් නෑ දෙන්න. මේක ලස්සන කතාවක්. මේක දෙන්න. පවතර ටිකක් දෙන්න. ආනන්ද හාමුදුරුවන්ගේ රූපයෙන් වශීභාවයටපත් වෙනවා. වශී කියන්නේ හිත ඇද්ද ගන්නවා. මෙතන මේ අරුණ පුදුමන්නේ ඒ රූපේට ආකර්ෂණයක් ඇති වෙනවා. අම්මාට ගිහින් කියනවා අම්මේ මට මෙන්න මේ ආනන්ද හාමුදුරුවෝ මෙහි ලැබුණා. මට කොහොම හරි මෙයා සාමිපුරුෂය කරලා දෙන්න ඕන. මේ අම්මා හොඳ දක්ෂ මන්ත්‍රකාරියක්. හරි දක්ෂ. මම්ම එක රැයින් ගෙන්නවන්න. මෙන්න මේ විදියට කියලා මේකේ සඳහන් කරනවා මේ මට ඒ ටික මතක නෑ මොකද මම මේවා කටපාඩම් කරගන්න දැන් උත්සාහ කරන්නේ මේ මල් ගොටු තියපු ආකාරයේ මේ සූත්‍රයේ තියෙනවා. මේ සිංහල භාෂාවේ මම පැහැදිලි කරන්නම්. මල් පැලක් හැදුවා කියලා. ඒ මල් පැනේ මෙන්න මේ දේවල් අතුරන්න කියලා. මෙන්න ආදරණීය දියණියගේ අඳෝනාවෙන් කම්පාවටපත් රොඩි ස්ත්‍රිය නම් ගෙමිදුල මැද වේදිකාවක් තනා එහි ගොම මැටිගා පිරිසුදු කළා. මේ මත කුසතන අතුරා මැද ගිනි මැලයක් දැල්ලුවා. සූර්යකාන්ත මල් 108ක් ගෙන. මෙන්න මේ මන්ත්‍රය කිව්වේ. අමලේ විමලේ කුංකුමේ සුමනේ යේව බද්දාසි විද්‍යුත් ඉච්ඡයා දේවෝ වර්ෂති විද්‍යෝදිති ගර්ජති විස්මයා මහරජස්ස සමබිවර්ධිතුන් දේවෝභ්‍යෝ මනුෂ්‍යෝභ්‍යෝ ගන්ධර්වෝභ්‍යෝ සිකී ග්‍රහ දේවා සිකී විග්‍රහන් දේව ආනන්ද ශ්‍යාගමනාය සංගමනාය සංක්‍රමනාය ග්‍රහනාය ජුහෝමි ස්වාහා ස්වාහා කියන එක වචනේ ඕකේ තියෙන හැමතැනම ස්වාහා කියලා කිව්වා. මේක ඉතින් ජප කරලා අර මේ 108ක් මල් පෙති දැම්ම ඔක්කොම ගින්දරට දැම්මා. දානකට මින්න ආනන්ද හඳුර වෙනවා. ආනන්ද හඳුර රෑ වඩිනවා. රෑ වඩින වෙලාවේ ඉතින් දැන් එක පාටම මට වැරදුනා තමයි. බුදුහාමුදුරු සිහිපත් වුණා. අන්න බුදුහාමුදුරු ඊට පස්සේ මන්ත්‍රයක් කිව්වා මේ දිව්‍යාවදාන සඳහන් කරනවා. ඒ සැඩොලිය වසී මන්ත්‍රයේ බිදහෙලමින් බුදුමුවින් මෙන්න මේ මන්ත්‍රය පිට වුණා කියන. ස්ථಿತಿ රව්‍යති සුනීති ස්වස්ස සර්ව ප්‍රාණිභ්‍ය සරම් ප්‍රසන්න නිර්දෝෂින් ප්‍රසාන්තං සරතෝ භයං ඊතයෝ යත්ත ශාම්‍යති භයානි චලිතානිච තද්වේ දේවෝ නමස්සන්ති සර්ව සිද්ධිස්ච යෝගිනා ඒතේ සත්‍ය වාක්‍යේන සත්‍යානන්දාය භික්ෂවේ. මෙන්න මෙහෙම කිව්වහම ආනන්ද හාමුදුරුවෝ අර උගලට අහුනේ නැහැ. ඊට පස්සේ
ඊට පස්සේ බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවට මේ බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවට දේශනා කරලා තියෙනවා කියලා මේ දිව්‍ය අවදාන සඳහන් කරන ෂඩාක්ෂර බුද්ධ මන්ත්‍රය කියලා. මේ මන්ත්‍රේ මේවත් ඊට පස්සේ ජප කරන්න ගණිත දන්නේ නැහැ මේ අය නේද? කොමනමුත් දැන් ඔය අපි විග්‍රහ කරමින් මේවා මේ බුද්ධ භාෂිතය කියලා පසු කාලීන බුදුන් වහන්සේගේ කිසිසේත්ම බුද්ධ භාෂිතයක් නෙවෙයි. මම මේ පැහැදිලි කරන්නේ මේ බුදුහාමුදුරුවෝ මේ සංස්කෘත භාෂාව සංස්කෘත භාෂාවේ ත්‍රිපිටකයට සම්බන්ධ නැහැ නේද? ත්‍රිපිටකේ සම්බන්ධයක්වත් නැහැ. ත්‍රිපිටකේ කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. ඒකත් කියන්න. මෙන්න මේ බුද්ධ භාෂිතයද මෙතන ඉන්න විද්වතුන් දන්නවා මේ නලින් ඔබත් දන්නවනේ අණ්ඩරේ පාණ්ඩරේ කාණ්ඩරේ කේයූරේ යස්සේ කරග්‍රීවේ බන්දුමති විරමති දර විත විමලේ විලෝචනේ මන්ත්‍ර කියනවා කියාගෙන වීගින් කියනවා. කාටවත් තේරෙන්නේ වීගින් කියනවා. මෙන්න මෙහෙම මේ සංස්කෘත භාෂාව මේ දිව්‍යාවදානය කියන ග්‍රන්ථය ලියවෙන්නේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා අවුරුදු 1000කටත් පස්සේ 1200කට විතර පස්සේ තමයි ලියවෙන්නේ. මේක සංස්කෘතෙන් ලියුවේ. කිසිසේත්ම ත්‍රිපිටකයට අදාළ නැහැ. ඒ නිසා අපි කෙටියෙන් උත්තර දෙන්නේ මේවා බුද්ධ දේශනාවනේ බුද්ධ භාෂිතවනේ මේ සංස්කෘත භාෂාවේ හින්දු ආభాෂය මත මහායාන සංකල්පයන් මතයි මේව ලියලා තින්නේ බුද්ධ භාෂිතයක් නෙවෙයි.